හරි මේ අපේ JavaScript වීඩියෝ සීරීස් එකේ 6 වෙනි වීඩියෝ එක. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි කතා කරේ string data type එක ගැන. එතකොට මම කිව්වා අපි කොහොමද string data type එක හදාගන්නේ කියලා. අපි string data type එක හදද්දී අපි පාවිච්චි කරන්නේ quotation mark. ඒක ඇතුලේ තමයි අපි අපේ value එක දෙන්නේ. මේ විදිහට තමයි අපි string data type එකේ variable එක හදාගන්නේ. හරි. එතකොට මේ quotation mark ඇතුලේ දෙන ඕනම value කියන්නේ අපිට ඕනම එකක් දෙන්න පුළුවන්. අකුරු දෙන්න පුළුවන්, ඉලක්කම් දෙන්න පුළුවන්, එහෙම නැත්නම් symbols දෙන්න පුළුවන්. අපි මම phone number එකක් දෙන්න. phone number කියලා variable එකක් මම හදාගෙන මම මේක දෙනවා 0.71 234 5 7 ඔන්න ඔයගේ number එකක් දෙන්න. හරි. එතකොට මේක ඉලක්කම් අපි දෙන්නේ. හැබැයි මේකත් quotation mark ඇතුලේ තියෙන හින්දා මේක වැටෙන්නේ string data type එකක් විදිහට. හරි. ඒ වගේම තමයි අපිට string value එකක් විදිහට symbols පවා පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන email එකක් හදාගන්නම්. amal silva@gmail.com right. දැන් මෙතන මම symbols පාවිච්චි කරලා තියෙනවා. මෙතන underscore එක මම පාවිච්චි කරලා තියෙනවා. මෙතන @ sign එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් එතකොට ඒවා පවා string data type එකක් විදිහට තමයි මේක quotation ඇතුලේ දැම්මට පස්සේ ඒක පෙන්නයි. ඒ කියන්නේ අපිට quotation mark ඇතුලේ ඕනම දෙයක් type කරලා string data type එකේ value එකක් විදිහට store කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ මොකද්ද length එක කියන්නේ. හරි. length එක කියන්නේ අපි හදන මේ string type එකේ variable එකේ value එකේ තියෙන characters ගන්න. example එකක් විදිහට දැන් අපේ මේ name කියන variable එක ගත්තාම ඒකේ value එක අමල්නේ. අමල් කියන value එකේ characters කීයක් තියෙනවද කියන එක තමයි length එකෙන් අපි check කරන්නේ. දැන් අමල් කියන එකේ characters තියෙනවා 1 2 3 4ක් තියෙනවා. හරි. එතකොට අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මම console එකට දෙන්නම් මේක. console.log මම console එකට pass කරනවා. name. මම එතන දෙන්න ඕනි length එක. length කියන keyword එක තමයි මම දෙන්න ඕනේ. හරි. මම මේක run කරන්නම් browser එකේ. ඊට පස්සේ අපි යමු inspect යමු. console එකේ 4යි කියලා පෙන්නනවා. right. එතකොට ඒක තමයි length එකෙන් කරන්නේ. අපි තව එකක් දෙමු length එකට console.log phone number එක දෙමු phone number.length right. මේකත් අපි save කරලා බලමු. right. එතකොට මෙතන 11ක් පෙන්නනවා. මම numbers 11ක් තියෙන phone numbers එකට phone number සාමාන්‍ය 10යි නෙමෙයි. කවන්නේ. ඉතින් ඔය විදිහට තමයි length එක අපි check කරන්නේ. එතකොට අපිට පුළුවන් මේකේ index value එකක් ගන්න. ඒ කියන්නේ වෙන වෙනම අපේ index value එක ගන්න පුළුවන්. එතකොට මොකක්ද index value එක කියන්නේ? index value එක කියන්නේ දැන් මෙතන name කියන variable එකේ අමල්නේ. එතකොට index value එක එන්නේ බිඳුවේ ඉඳලා. එතකොට බිඳුව කියන්නේ a අකුර. එතකොට m අකුර එන්නේ 1, a අකුර 2, l අකුර 3. ඒ විදිහට තමයි index value එක හැදෙන්නේ. එතකොට මට අපේ variable name කියන variable එකේ a අකුර විතරක් print කරන්න ඕනි කියන්නේ. එතකොට මම දෙන්න ඕනි console.log name මම දෙනවා මොකද්ද? index value එක a අකුරේ 0 නේ. මොකද බිඳුවෙන් පටන් ගන්න. මම name 0 කියලා දෙන්න. right. දැන් අපි refresh කරලා බලමු. right. ඔයාලට පේනවා මෙතන a අකුර print වෙලා තියෙනවා. ඒ කියන්නේ බිඳුව වෙන index value එකට අදාළ character එක තමයි a කියලා කියන්නේ. මම තව එකක් දෙන්න. console.log name මම 2 කියලා දෙන්න. එතකොට 2 දුන්නාම බලන්න දැන් 2ට එන value එක මොකක්ද කියලා. බිඳුව එන්නේ a, m කියන්නේ 1. එතකොට
දෙක වෙන්නේ මොකද්ද? සිම්පල් ලේඅකුර. බලමු වෙනවද කියලා. හරි. සිම්පල් ලේඅකුරනේ. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් වැලියු එකත් හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි මේ ස්ට්‍රින්ග් එකක අපි හදපු ස්ට්‍රින්ග් එකක තියෙන වැලියු එකක් අපි තවත් වැලියු එකකින් රීප්ලේස් කරන්න කියලා. හරි. මම මෙතනද වේරියබල් එකක් හදාගන්නම් full name කියලා. full name අපි කලින් වීඩියෝ එකේදී පාවිච්චි කරපු නමම අපි දෙමු අමල් සිල්වා. හරි. දැන් මම මේක print කරත් මොකද print වෙන්නේ? මම දැන් මෙතන print කරනවා console.log full name කියලා මම print කරනවා. හරි. එතකොට අමල් සිල්වා කියලා අපිට මේ console එකේ මෙහෙම පෙන්නනවා. හැබැයි මට ඕනි දැන් අමල් සිල්වා කියලා තියෙනවා. මට ඕනි මෙයාගේ මේ first name එක වෙනස් කරන්න. හරිද? එතකොට ඒක කරන්න අපිට පුළුවන් console.log අපේ variable එකේ name එක දෙනවා full name dot මම පාවිච්චි කරන ඊට පස්සේ replace කියන keyword එක. හරි. replace කියලා දීලා bracket open කරලා දැන් මම වෙනස් කරන්න ඕනි අමල් කියන නමනේ. එතකොට අපි දෙන්න ඕනි මුලින්ම අපිට වෙනස් කරන්න ඕනි නම. එතකොට මට වෙනස් කරන්න ඕනි අමල්. ඊට පස්සේ මම කමා එකක් දාලා මට ඒ වෙනස් කරන නම වෙනුවට එතනට එන්න ඕනි වැලියු එක මම දෙන්නවා. එතකොට මට අමල් වෙනුවට දාන්න ඕනි කමල් කියලා හිතන්න. එතකොට මම දෙන්න ඕනි මෙතන කමල් කියලා. හරි. දැන් බලමු. හරි. දැන් ඔයාලට පේනවා මෙතන අමල් සිල්වා කියන එක රීප්ලේස් වෙලා තියෙනවා කමල් සිල්වා කියන එකේ. හරිනේ. එහෙනම් අපි ඉතින් එච්චරයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.